අද මම මේ ඇවිත් ඉන්නේ දියගම ශිලාලිපිය පිළිබඳව කතා බහ කරන්න. අපි අදත් ආවා කළුත දිස්ත්‍රික්කයේ ඉතාම වැදගත් ඓතිහාසික වශයෙන් වටිනාකමක් තිබෙන සෙල්ලිපියක් පිළිබඳව හඳුනා ගන්න ඔබත් එක්ක කතා බහ කරා. මම කලින් වීඩියෝ එකේදී කිව්වා කළුත දිස්ත්‍රික්කයේ තුල ශිලාලිපි 18ක් පමණ හඳුනාගෙන තිබෙනවා කියලා. මේ දියගම සෙල්ලිපිය දිගින් අඩි 4යි අඟල් 8ක් වන අතර පළලින් අඩි 8යි අඟල් 7ක් වෙනවා. අක්ෂර පේලි 4ක් මේ සෙල්ලිපියේ අපිට හඳුනා ගන්න පුළුවන්. මේ සෙල්ලිපිය රචනා වෙලා තියෙන කාලවකවානුව කතා කරද්දී මේ සෙල්ලිපිය ක්‍රිස්තු වර්ෂ 3 වන සහ 4 වන සේවසර අයත් සෙල්ලිපියක් බව හඳුනාගෙන තියෙනවා. මේකේ තියෙන විශේෂත්වය තමයි මේ කාලවකවානුව තුළ ආර්ථිකමය ඉතිහාසය පිළිබඳව ඉතා වැදගත් කරුණු කාරණා කිහිපයක් මේ සෙල්ලිපිය හරහා අපට හඳුනා ගන්න පුළුවන්. මේ සෙල්ලිපිය සොයා ගැනීම ගැන කතා කරද්දී මේ සෙල්ලිපිය මුලින්ම ඉදිරිපත් කරන්නේ එඩ්වඩ් මුලර් කියන මහතා 1983 එතුමාගේ Ancient Inscription in Ceylon කියන කෘතිය තුල. එතුමාට මේ ස්ථානය පිළිබඳව ප්‍රකාශ කර තිබෙන්නේ වස්කඩුවේ සුබෝධි හිමියන්. උන්වහන්සේගේ සඳහන් කිරීම මත මේ ස්ථානයට පැමිණි මුලර් මහතා මේ පිළිබඳව මුලින්ම වාර්තා කළා තියෙනවා. මේ සෙල්ලිපියේ පිහිටුවීමේ පරමාර්ථය වෙලා තියෙන්නේ කලකනම් මහා විහාරයට ලැබෙනසේ බදු වර්ග කිහිපයක් හා කුඹුරු කරීස 100ක් කලීනිය නම් වෙළඳ මධ්‍යස්ථානයකට දීමයි. මේ සඳහා දායකත්වය ලබා දී ඇත්තේ උපාලි නැමැත්තෙකුගේ බිරිඳක් හා 7 කියන පුද්ගලයෙක් බව සඳහන් වෙලා තිබෙනවා. ඒ අනුව මේ සෙල්ලිපි හරහා මම අර කලින් කිව්ව විදිහටම ආර්ථිකමය ඉතිහාසය අපට ගලපා ගන්න පුළුවන් ඒ කාලවකවානුව තුල. මේ සෙල්ලිපියට අනුව සඳහන් වෙනවා කලිනිය කියලා වෙළඳ මධ්‍යස්ථානයක් හෝ බැංකුවක් පිළිබඳව. ඒ නිශ්චිතවම අපිට හඳුනා ගන්න හැකියාවක් නැහැ. හැබැයි වෙළඳ මධ්‍යස්ථානයක් වශයෙන් අපිට හඳුනා ගැනීමේ යම් ඉඩකඩක් පවතිනවා. ඒ හේතුව මේ සෙල්ලිපිය පිට තිබෙන ස්ථානයේ ආසන්න බැලුවොත් එහෙම තොටුපළක් තිබෙන ආකාරය අපට හඳුනා ගන්න පුළුවන්. මොකද මීට එහා පැත්තෙන් ගලා යන කළු ගඟ. ඒතර කළු ගඟ ආසන්නව මේ සෙල්ලිපි පිටා තිබෙන නිසා මේ තොටුපළක් විදියට පවතින්නේ නැති. ඒතර මේ තොටුපළ ආශ්‍රිතව බදු අය කර ගැනීමක් සිදුවන්නට ඇති බව අපට පැහැදිලිව හඳුනා ගන්න යම් ඉඩකඩක් තිබෙනවා. ඔයාලට මම කලින් කිව්වා දියගම සෙල්ලිපිය පිහිටා තිබෙන්නේ තොටුපළක් ආසන්නව කියලා. මම දැන් මේ ඉන්නේ අන්නේ ස්ථානය ලෙස අපි හඳුන්වන තැන. ඒතර මෙතන බැලු බැලමට පේනවා අතීතේ නම් තොටුපළක් වශයෙන් මෙය පවතින නැති කියලා. ඉතින් අතීතයේ සිටම මේ ස්ථාන මේ පැලුණු ගල කියලා හඳුන්වනවා. මෙතන හේතුව මේ ගල් පර්වත දෙකක් මැදින් හරි පැලී ගියපු ස්වරූපයක් පේනවා. ඒ නිසා මේ ස්ථානයේ පැලුණු ගල කියලා හඳුන්වනවා. ඒතර මේ පැලුණු ගලට ආසන්නව තමයි අර දියගම සෙල්ලිපිය පිහිටා තිබෙන්නේ. මේ තොටුපළ මුල් කරගෙන සිදුවෙච්ච වෙළඳාම තුලින් ලබාගත් බදු පිළිබඳව මේ දියගම සෙල්ලිපිය තුල සඳහන් වෙලා තිබෙන බව පැහැදිලි. ඉතින් ඒ අනුව අතීතයේ සිටම විශේෂයෙන්ම අනුරාධපුර රාජධානී සමයේ සිටම මෙම ස්ථානය ආර්ථිකමය වශයෙන් වටිනාකමක් තිබුණු ස්ථානයක් විදිහට මේ දියගම සෙල්ලිපිය හරහා අපිට හඳුනා ගන්න පුළුවන්. ඉතින් ඒ අනුව කළුත දිස්ත්‍රික්කයේ තවත් එක් වැදගත් ස්ථානයක් විදිහට අපි හඳුනා ගන්න දියගම සෙල්ලිපියේ හා එහි වැදගත්කම මේ ආකාරයෙන් අපිට පැහැදිලි කරගන්න පුළුවන්.